මේකයි මුලින්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා මේ වැඩගත් ළමයි මල්ලි කොහෙද ගම අවිස්සාවේ නෝ පොළොන්නරුව මේ පොළොන්නරුව අවිස්සාවේ මම උඹලව මල්ලි වැට්ට ගත්තේ ඡන්දෙ දුක්ේ කාටද කියලා අහලා මේ අහන්නේ ඔයගොල්ලන්ට මේක ඇතුලේ මොකක්ද දේශපාලනයක් තියෙනවා මුස්ලිම් මේක ඇතුලේ අපි ඡන්ද දෙන්නේ කෝට්ටු වැඩ විතරයි එහෙම නැත්නම් ජේ.පී. ගානට විතරයි කියලා එකක් තියෙනවා මේමයි මේ බිස්නස් එක අවුරුදු 19 ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන කලින් බැලුවට හරි මයික් එක අල්ලලා ඒක තනිකර ෆේක් එකක්. ඒකේ ඔයගොල්ලෝ හරියට ෆොටෝ එක බලන්න මේ මයික් මේව අත උඩින් ගින් තියෙන ස්ටෑන්ඩ් එකක් නැතුව අත උඩින් යන්නේ මොන බලයකින්ද? හැබැයි මීටින් එකේ එදා මම හිටියා. ඒක මම පිළිගන්නවා. ඒක වෙන කතාවක්. දේශපාලන වශයෙන් මට මඩ ගන්නවා නම් කණු සල්ලි සුදු කරලා තියෙනවා නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් දින ඔයගොල්ලෝගේ ආණ්ඩුවනේ ඔකලා ගාන්දුව ගිහින් නඩුවක් දාන්න මට සල්ලි හම්බුනේ කොහමද මේ වාහනේ ගත්තේ කොහමද මේ කඩ දැම්මේ කොහමද කියලා ඔයගොල්ලෝ හොයන්නේ. ඔයගොල්ලන්ගේ අතේ පොලිසිය තියෙන්නේ CID එක තියෙනවා එහෙම නැත්නම් උසාවිය තියෙනවා ඔයගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා අගමැති කෙනෙක් ඉන්නවා ඔක්කොම ඔයගොල්ලන්ගේ මගේද ඔත්තු ඉගුරු මගේද නෑනේ මගේද මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ පිළිබඳව හොයන්න පුළුවන් කොහෙන්ද හම්බුනේ කොහොමද කරන්නේ මේ ව්‍යාපාර කොහොමද කරන්නේ කියලා හොයන්න පුළුවන් නිකම් බොරුවට මේක ඇවිල්ලා මේ සතපහ කඩේට තිබුණාගේ පිස්සු වගේ කමෙන්ට් එක වෙල්ලෙන්න හදන්න එපා. ඒක මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන කාරණාව. ඒ ඇසේ ඊයේ දිනේ ඇවිල්ලා මේ ෆෝම් වෙච්ච කන්නවන් නැති උන් ටික ඉන්නේ. පත් කඩන් නැති උන් අපි වගේ දින මිනිස්සුන්ට ඊර්ෂ්‍යයි මාළි. ඔබ ලස්සනයි නම් ඊර්ෂ්‍යයි. ඔබ සුදුයි නම් ඊර්ෂ්‍යයි. ඔබට වාහනයක් තියෙනවා නම් ඊර්ෂ්‍යයි. ඊයේ ඇවිල්ලා මොකද කරේ කියන්නකො බලන්න. කියන්න මල්ලි කියන්න. කඩේ ඉස්සරහට ඇවිල්ලා මේවා වහනවා පුළුවන් නම් මූණට ඇවිල්ලා කරපම් මේ කඩ මේ අහිංසක කොට දැන් මම වීඩියෝ එක තව පොඩ්ඩක් ගිහින් අප්ලෝඩ් කරනවා හරිද ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබලට මිස්ටර් පොත්කුත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා උසාවියක් තියෙනවා ඒවට කියන ප්‍රශ්න විසඳ ගන්න. එහෙම නැතුව මේ අහිංසක කොල්ලොන් ඇවිල්ලා බය කරලා වෙඩි තියනවා කුඩු කරනවා මොකද්ද මචං මේ ලැජ්ජලට වෙන්නේ නේ ඊට පස්සේ ඇවිල්ලා වෙඩි දිනවා මේවා වහනවා පොලිස්ට කතා කරලා අපි බය නැහැ කියලා කැප් එකෙන් ඇවිල්ලා කැප් එකේ ඔව් කැප් එකේ කියලා සංවිධානය කරනවා ඔබලා බය වුණාද බය වෙලා පල්ලි හොරකම් කරන්න කුඩු විකුණන්න ගජ්ජර විකුණන්න අයිස් විකුණන්න බය වෙලා එහෙමත් නැත්නම් මේ කාගෙලක් කීමට කඩේ යන පිස්සොන්ට බය වෙන්න එපා අද බැලුවොත් අපේ සිංහල ජාතියට වෙලා තියෙන ප්‍රශ්නයක් කොහොමද ඒක මට ප්‍රශ්නයක් නෑ මම කියන්නේ මේකේ රටක් තියෙනවා නම් කොල්ලෝ 200කට යා පැත්තේ ප්‍රමාණයක් ලංකාව රැකියා කරන ආයතනයක් මිස්ටර් පොත් එක කියන්නේ. උඹලා මම වරද්දක් කරලා තියෙනවා නම් මගෙන් මේ මිස්ටර් පොත් එක උඹලා රජයට පවර ගන්න. මගේ සල්ලි කඩු සල්ලි නම් උඹලා මේක පවර ගන්න. අරගෙන උඹලා ඩිරෙක්ටර් බෝඩ් එකක් දාලා මේ අහිංසක කොල්ලන්ට රස්සාය නැති කරන්න එපා. ඊට පස්සේ මේ අහිංසකයන්ගේ තර්ජන කරලා බය කරලා ඔයගේ ගොම්පාට දාන්න එපා. ඇත්තටම මට ගහ පිටකට අවුලක් නැහැ. මේ වෙලාවේ කඩවලට පැනලා සද්ද දාන උන් ගැන පොඩි අවුලක් තියෙනවා. මම ඔය ටික ඔක්කොම දැන් අද දිනේ අපි CID එකට පැමිණි කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් එක්ක ලෑස්ති වෙන සුළු මාත් ඉස්සරහට මෝඩ දෙන්න මම දන්නේ නැහැ. මම විශ්වාස කරනවා නිවිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා උසාවියෙන් අපිට ලැබෙන්න තියෙන හරි තීන්දුව ටික ලැබෙයි කියලා. තවත් ගොම්පාට දාන්න එපා. තවත් ව්‍යාපාරයකට ගන්න එපා. උඹලා ගහපන් මට ගහපන් ගෝ. අවුරුදු දැම්ම කියනවා යකෝ 2009 ෆොටෝ එකක් අද වෙනකොට මේ ෆොටෝ එකක්ම අවුරුදු 17ක් ඒ ෆොටෝ එක 100% ෆේක් එකක්. අනිත් එකේ ෆොටෝ එක දාපු එක ගැනත් මම නොදන්න දාන්නේ. ඒ ෆොටෝ එක දාලා තියෙන්නේ පිට එකෙන් නෙමෙයි අනිත් එකට මීටර එකෙක් ඔය ඒ කාලේ මේ ඌ තමයි හොඳටම කඩේ ගිහින් වයින් කරලා ඉඳපස්සලා. හොඳටම කඩේ ගිහිල්ලා ඌට හම්බෙච්ච ලබ්බත් නෑ. ඔය ෆොටෝ එක දාපු එක ඒ වෙලාවේ ඔය රැස්වීමට හොඳටම කඩේ ගියා ඌ අපිට විතරක් නෙමෙයි කඩේ ගියේ UMC එකට හොඳටම කඩේ ගියා. ඊට පස්සේ දැන් මේ දෙකෙන්ම උන ගැලවීමක් නැතුවට පස්සේ දැන් මේ වෙලාවේ මාළිමාව කඩේ යනවා. ඉතින් මෙහෙමයි ඉතින්. ඔයට වඩා ගොඩාක් අමාරුකම් පහු කරගෙන තමයි මං ගාවේ. කඩ වාහන වණම් බහන්නේ අපි. ඔකලට කඩ වාහන උපනාවක් තියෙනවනේ. මේවා නිත්‍යාන කුළුව පියවර ගන්න චන්දිපාට දාන්න ඉන්න එපා කඩ ඇතුලට ඇවිල්ලා. පුළුවන් නම් මගේ ගෙදරට හරි මම ඉන්න තරකට හරි පුළුවන් නම් මූණට ඇවිල්ලා කියපන් මේ ඔප්පු කරපන්කෝ. බයත් නෑ ණයත් නෑ. උඹලට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ. උත්සාහයි. බයලට පාද පිස්සව බයලට වැඩ කරපන්. තේරුණාද? අපේ කඩවලට ඇවිල්ලා සද්දවත් දාන්න එපා. අපිට ප්‍රශ්න තියෙනවා නීතිය මොකද කියලා. මේක පවර ගන්න. පවරගෙන ආන්දුවෙන් කරන්න විශ්තොත් ඒක. අවුලක් නැහැ ඒක රස්සාවේ දෙන්නවා. එතකොට උඹට හේත හිතලා. හවුද? ස්පයින් සෙන්ටර් එකක් තියෙනවා. රාජ්‍යයේ සේවකේ. ජයවේවා.